අද කතාවේ 4 වෙනි එපිසෝඩ් එක. මේ වගේ ඩ්‍රාමා දිගටම බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙන්න. චෝයි මහතා බේස්බෝල් පිත්තෙන් පහර දුන්නට පස්සෙත් ආජින්ගේ තාත්තා මරණයටපත් වෙලා නැහැ. ඔහු උදව් ඉල්ලනවා. ඇයගේ සැලැස්මේ කොටසක් නෙවෙයි ඔහු ජීවත්ව ඉන්න එක. ඇය පවසනවා තාත්තට මගේ ළමා කාලේ නැති කලාට ලැබුණු දඬුවමක් විදිහට සලකන්න කියලා. ඇයට අවශ්‍ය නැහැ අපායේදීවත් ඔහුව නැවත දකින්න. තාත්තට පලන්දපු තොප්පිය ඇය වොෂ්රූම් එකට අරගෙන ගිහිල්ලා කතුරෙන් පොඩි කෑලි වලට කපලා කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරනවා. උදේ වෙනකොට පොලිසිය ඇයගේ නිවස ගාව. වාහනයක හිටපු චෝයි මහතව අත්අඩංගුවට ගන්නවා. ආජින්ව රෝහලට ගෙනත්. ඇය දැන් ඉන්නේ අවදියෙන්. ඇය පොලිසියට පවසනවා චෝයි මහතා තමන්ගේ තාත්තට බේස්බෝල් පිත්තකින් ගැහුවා කියලා. ඒක චෝයි මහතාගෙන් ප්‍රශ්න කරනකොට ඔහු ඒක පිළිගන්නවා. ඒත් ඔහු හිතලා තියෙන්නේ ඒ හොරෙක් කියලා. ඔහු එහෙම හිතලා තියෙන්නේ ඔහු පැලඳගෙන හිටපු තොප්පිය හින්දලු. ඒත් කිසිම තැනක එහෙම තොප්පියක් තිබිලා නැහැ. ආජිනුත් ඒක ප්‍රතික්ෂේප කරනවා. ඇයගේ සාක්ෂිය තමයි චෝයි මහතා බේස්බෝල් පිත්තෙන් තමන්ගේ තාත්තට ගැහුවට පස්සේ ඔහු පොලිසියට කෝල් කරන්න හදලා. ඒත් ඇය පොලිසියට කතා කරන්න එපා කියනවා. ඒ අයගේ තාත්තා කියලා පවසලා. චෝයි මහතා ගියාට පස්සේ ඇය උදව් ඉල්ලන්නම් කියනවා. ඒ සාක්ෂියට චෝයි මහතා එකඟයි. සාධාරණ පුද්ගලයෙක් නම් ඔහු එතනින් පලා යන්නේ නැහැ කියලා පවසන්නේ පොලිසිය. තමන්ගේ තාත්තගේ මරණ වාර්තාව ඇවිත්. ඒකේ සඳහන් වෙන්නේ ඇයගේ තාත්තගේ මරණය වෙලා තියෙන්නේ 9 ඉඳන් 10:30 කාලය දක්වා. ඒත් ආජින් උදව් විලලා තියෙන්නේ පාන්දර 3ට. පොලිසියට ප්‍රශ්නයක් ඇයි ඇය වහාම උදව් ඉල්ලුවේ නැත්තේ කියලා. ඇයට ඒ වෙලාවේ සිහිය නැති වෙලා. සිහිය ආපු වෙලාවේ කෝල් කරලා. ඊට පස්සේ ආයෙත් සිහිය නැති වෙලා. පොලිසියට තියෙනවා තවත් ප්‍රශ්නයක්. ඇයට තාත්තා හිරිහැර කරනවා නම් ඇයි ඇය පැනලා ගියේ නැත්තේ කියලා. ඇයට මහන්සි කියලා ඇය උත්තර දෙන එක මගහරිනවා. ඒ සිද්ධියේ ප්‍රධාන රහස් පරීක්ෂකට ඉම්සියුන් කෝල් කරනවා. ඔහුගේ නම ඇහුනහම ආජින්ට මතක් වෙනවා මීට කලින් චෝයි මහතව හම්බ වෙන්න ඒ පුද්ගලයා අවන්හලට ආව දවස. ඒ නිලධාරියා එළියට ගියාම ඔහු කියන ඒවා ආජින් දොර ළඟට ගිහින් අහගෙන ඉන්නවා. ඔවුන්ට තේරිලා තියෙනවා Tamanට වද දෙන තාත්තව මරන්න හැදුවේ ඇය බව. ඕන් ඇය වගේ ගැහණු ළමයෙකුට අනුකම්පා කරලා ඒක චෝයි මහතා මත පැටෙව්වොත් ඔහු කොහොම හරි නිදහස් වෙයි කියලා කතා වෙනවා. මේ කියන ඒවා ඇය රෙකෝඩ් කරගන්නවා ඇයිගේ ෆෝන් එකෙන්. පොලිසිය ඒක අහම්බෙන් වුණ මිනිමැරුමක් විදිහට පෙරලන්න හදනකොට ඔහුගේ වාහනේට පුජ්‍යලෙක් සල්ලි වගේක් ගෙනත් දෙනවා අල්ලස් විදිහට. එහෙම කරන්නේ මේ නඩුව වහන්නේ නැතුව දිගටම කරගෙන ගිහින් චෝයි මහතව නඩුවෙන් අයින් කරන්න. ඒක ඇය දකිනවා ජනේලෙන්. ඒ වගේම ෆොටෝ එකක් ගහගන්නවා. ඇයව බලන්න ආපු සේයෝත් මේක බලාගෙන. සේයෝගේ අම්මා දැනගන්නවා ආජින්ගේ තාත්තා ඝාතනය වෙලා කියලා. අල්ලස්ගත්තු රහස් පරීක්ෂකයා නැවතී මිනිමැරුමේ සාක්ෂි හොයන්න ආජින්ගේ ගෙදරට යනවා. මේ පස්සෙන් යන්නේ සේයෝ. ඒ පරීක්ෂක දකිනවා කොමඩ් එකේ තොප්පියක කෙඳී. ආජින්ව රෝහලෙන් නිදහස් කළාට පස්සේ පොලිසියට ගෙනියනවා ප්‍රශ්න කරන්න. මේ සේරම සේයෝ බලාගෙනයි ඉන්නේ. ඇය දැන් ඇයගේ තාත්තගේ මරණේ සැකකරුවෙක්. ඉම්සියුන් චෝයි මහතට පවසනවා ඒක උනේ ආත්මාරක්ෂාව හින්දා කියලා පැවසුවොත් හිරගෙදර යන්න වෙන්නේ ආජින්ට කියලා. චෝයි මහතට ඒකත් හිතට කරදරයි. මේ ඉන්නේ ලොන් ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ දැනට රංගනයේ යෙදෙන ජ්‍යෙෂ්ඨ නිලිය ලේනා. ඇය බීමතින් රියපදවපු හින්දා උණ අනතුරකට ප්‍රකාශයක් ගන්න පොලිසියට ඇවිත්. මිනිස්සු මේ ගැන දැනගත්තොත් ඇයගේ රංගපෑම එතනින් අවසන් වෙන්න පුළුවන්.
ඒ වෙලාවෙම තමයි ආජින්වත් පොලිසියට අරන් එන්නේ. ආජින්ගේ දුරකථනය පොලිසියට ලබා ගන්නවා. ලොං ස්ටාර් ආයතනයේ සමාජිකාව දකිනවා ආජින්ව. ඇය අඳුන ගන්නවා ඒ ආජින් බව. ආජින්ගේ ෆෝන් එකේ තියෙන පණිවිඩවල තමන්ගේ තාත්තට රෑයටට සල්ලි දෙන්නම් මගේ නිවසට එන්න කියලා යවලා තිබුණා. ඒ වගේම මරණය වුණ දවසේ ඇය චෝයි මහතට බඩු වගයක් ගන්න ආපහු එන්න ඕනි කියලා පණිවිඩ ඇරලා තියෙනවා. පොලිසිය ඇයගෙන් ප්‍රශ්න කරනවා ඇයි ඔයා බොරු කිව්වේ තොප්පියක් දැක්කේ නෑ කියලා. ඔයාගේ කුමඩ්ඩිකේ තොප්පියකට සමාන කෙඳි වගයක් තිබිලා හම්බෙලා තියෙනවා. එපමණක් නෙමෙයි. චෝයි මහතා ගහපු වෙලාවේ තාත්තා මැරුණා නම් තාත්තට එකවරකට වඩා පහර දීලා තියෙන්නේ ඇයි අහනවා. හිසට වැදුණු පහරවල් කීපයක සලකුණු තියෙනවලු. දෙවන හා තුන්වන පහරවල් අතර කාලපරතරයක් තිබිලා තියෙනවා. ඔයයි චෝයි මහතයි විතරයි එතන ඉඳලා තියෙන්නේ. එකපාරක් චෝයි මහතා තාත්තට ගහලා එයා එතනින් පැනලා ගියා කියලා එයා කිව්වා. ඇය මෙච්චර කල් කියපු දේවල් එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ඇය ඒ සේරටම උත්තර දෙන්න කලින් වතුර වීදුරුවක් ඉල්ලනවා. මේ වෙන සේරම සේයෝ බලාගෙන ඉන්නේ. ඊළඟට ආජින්ගෙන් ප්‍රශ්න කරන්න එන පරීක්ෂකට පවසනවා ඇයට කාන්තා පොලිස් නිලධාරිනියව හම්බ වෙන්න ඕනි කියලා. ඒ මොකද ඇයට උපස් වීම ආරම්භ වුණ හින්දා. පොලිස් නිලධාරිනියත් එක්ක යනකොට ආජින් ඇයට පවසනවා මගේ ෆෝන් එකේ ෆොටෝසුයි රෙකෝඩ් කරපුවයි බලන්න කියලා. ඇයිගේ ෆෝන් එක පරීක්ෂා කරලා බලලා රහස් පරීක්ෂකගේ කාර් එක සෝදිසි කරනවා. ඒත් ඔවුන්ට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. රහස් පරීක්ෂක දැනගන්නවා ඔහුගේ පස්සෙන් එන්නේ ආජින් කියලා. ඔහු ඇයට පොරොන්දු වෙනවා මේ මිනිමැරුම කළේ ඇයි කියලා ඔප්පු කරන බවට. සේයෝ තමන්ගේ අම්මව බලන්න ගිහින්. කවදාවත් නැතුව සේයෝ වැඩිපුර ආහාර ගන්නවා. සේයෝගේ අම්මට ඒක ප්‍රශ්නයක්. ඇයි කියනවා ආජින්ගේ තාත්තව මරලා. ඒ අයයි කියලා. ඒත් සේයෝ ඒ වෙනුවට තව කෑම ඉල්ලා සිටිනවා දැන් ආජින් අපේ පවුලේ කොටසක් නෙමෙයි කියලා. ලොං ස්ටාර් එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සමාජිකාව ආජින්ට උදව් කරන්න හදනවා. නීතිඥයෙකු ලබා දීලා. ඇයගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න. ඒත් ආජින් ඒකට වචනයක් දෙන්නේ නැහැ. රහස් පරීක්ෂකවරු ආජින්ව ලුහුබඳින්නෙක් හිටියද කියලා අවන්හලේ අනිත් සේවකයාගෙන් විමසනවා. ඔහු පවසනවා ඒක ඇත්ත වුණත් ඇය ඔහුට බය වුණේ නෑලු. දවසක කඩේක දෙන්නම එකට හිටියලු. ඒත් ඒ මිනිහා ඇයගේ පස්සෙන් ගිහින් කරදර කරන බවක් දැක්කේ නැහැලු. කට උත්තරේ අමුතු හින්දා රහස් පරීක්ෂකයෝ දෙන්න ඒ කඩේ CCTV පරීක්ෂා කරනවා. ඒත් ඔහුගේ මුහුණ අඳුනා ගන්න බැහැ. ආජින්ව දානවා කූඩුවට. සීයෝ පොලිසියට බාර වෙලා ආජින්ගේ තාත්තගේ මරණයට වග කියන්න ඕනේ Taman බව පවසලා. ඔහු පවසන විදිහට මෙහෙමලු ආජින්ගේ තාත්තව ඔහු මැරුවේ. ආජින්ගේ තාත්තා ආජින්ට කුඩා කාලේ වද දෙන හින්දා පොලිසියට කතා කළාලු. ඒ හින්දා හිරේට යන්න උනාලු තාත්තට. ඒ ගැන තාත්තා ඔහුත් එක්ක වෛරයෙන්ලු හිටියේ එදා ඉඳන්. එදා හිරෙන් නිදහස් වෙලා ආජින්ගේ තාත්තව බලන්න එයා නැවතිලා හිටපු තැනට ඔහු ගියාලු. ඔහුගෙන් පලිගන්න තමා ගිහින් තියෙන්නේ. මද්ද්‍රව්‍ය දාපු බීමක් දීලා ඔහුට නිින්ද ගියාම මරන්න හිතාගෙනලු හිටියේ. නමුත් ඔහු එතන ඉඳලා නැහැ. ඊට පස්සේ තමා ආජින්ගේ ගෙදර ඔහු ගිහින් තියෙන්නේ. ගෙදරට ඇතුල් වෙනකොට ඇය සිහිසුන්ව. ඒත් ඇයගේ තාත්තා හුස්ම ගනිමින් ඉඳලා තියෙන්නේ. ඔහුට ඕන උනේ ඔහුට ආජින්ගේ තාත්තගෙන් බාධාවක් නොවන බවට වග බලා ගන්නයි ආජින්ව බේරගන්නයි. ඒ හින්දා ඔහු බේස්බෝල් පිත්තෙන් ඔහුට ගහලා. මේ කතාව අහලා ආජින්ව හිරෙන් නිදහස් කරනවා. ඇයට පවසනවා එදා ඇය සිහිසුන්ව ඉද්දී සේයෝ එතෙන්ට ඇවිත් සිහිය තිබ්බ තාත්තට පහර දීලා මරලා කියලා. සේයෝ මේ සේරම පාපොච්චාරණය කරපු බව ඇයට දැනගන්න ලැබෙනවා. හැබැයි ඇත්තටම සේයෝ පාපොච්චාරණය කළේ ඇත්ත නෙමේ.
ඔහු ආජින්ගේ නිවසට එනකොට ආජින් තාත්තව මරලා ඉවරයි. සේයෝ ඇත්තටම ඇයව අහුවෙයි කියන බයට තමා ඔහු ඊට පස්සේ මේ සැලසුම ගොඩනගන්නේ. ඔහුට ඇහෙනවා කොමඩ් එකකින් සද්දයක්. තොප්පියේ කෑලි ෆ්ලෂ් වෙලා නැහැ. ඔහු ඒව උරේකට දාලා ඒ හැමතැනම පිහදානවා. ඇය අතේ තිබ්බ පිත්තේ ඇයගේ ඇඟිලි සලකුණු පිහදාලා ඔහු ආජින්ගේ තාත්තට ඒ පිත්තෙන් පහරක් ගහනවා. ඊට පස්සේ තමයි සේයෝ තාත්තා ජීවත් වන නිවසට ගිහිල්ලා මත්ද්‍රව්‍ය සහිත බීම් එක ලබා දෙන්නේ. ඔහු ආපහු ආජින්ගේ නිවසට එනකොට රෝහලින් ඇම්බියුලන්ස් එකක් ඇවිත්. සේයෝ කියපු දේවල් වලට සාක්ෂි හොයනකොට ආජින්ගේ තාත්තට බීම ගෙනියන් දුන්න වෙලාව අනුව රහස් පරීක්ෂකවරු දැනගන්නවා සේයෝ කියන්නේ බොරු කියලා. ඒ බීම් එක ලබාගත්තු පුද්ගලයා කෝල් කරලා පවසනවා ඒක දුන්නේ රෑ 11:12ට කියලා. ඔහු ආජින්ගේ තාත්තගේ නිවසට ගිහින් තියෙන්නේ තාත්තා මැරුණට පස්සේ. ඒ කියන්නේ සේයෝ ආජින්ගේ තාත්තව මැරුවා වගේ පෙන්නලා. ඊට පස්සේ සේයෝ රහස් පරීක්ෂකයාට පහර දෙනවා. ආජින් කිසිම වැරැද්දක් කළේ නැහැ කියලා. පරීක්ෂක කියනවා ආජින් තමන්ගේ තාත්තව මැරුවා කියලා සාක්ෂි තියෙනවා කියලා. ඒත් සේයෝ මමයි ඇයගේ තාත්තව මැරුවේ මං ඇයට ආදරෙයි කියලා කෑ ගහනවා. පොලිසියෙන් නිදහස් වෙන ආජින්ව නිලියක් කරන්න ඇයව හම්බ වෙන්නේ මිරි. ඇය ප්‍රධාන රහස් පරීක්ෂකව අත්අඩංගුවට ගන්න ක්‍රියා කරලා. ඒ නඩුව ආජින් වෙතට පවරන්න සල්ලි ගත්තු බවට ඔප්පු වෙලා. මිරි ආජින්ට කියලා දෙනවා ඒක තමයි බලය තිබීමේ තේරුම. ඒ බලය ඔබටත් ලබා ගන්න පුළුවන්. මම ඔයාට උදව් කරන්නම් කියනවා. සේයෝ තව ටික දවසකින් නිදහස් වෙනවා. හැබැයි මිරීට කරන ප්‍රතිඋපකාරයක් වශයෙන් ආජින් සේයෝගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ. සේයෝගෙන් ඈත් වෙන්න ඔයාගේ සමාගමත් එක්ක තියෙන කොන්දේසිය මොකද්ද කියලා අහනවා ආජින්. ඇය දැන් ප්‍රසිද්ධ වෙන්නයි යන්නේ. ඉතින් ඇයගේ ක්‍රියාවන්, ඇඳුම් පැළඳුම්, ඇය නොසලකිලිමත්ව පවසන වචන පවා බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇය ප්‍රසිද්ධ වුණාට පස්සේ මේ නඩුව නැවත වරක් අවුස්සයි. එතකොට සේයෝ සමග ඇයගේ සම්බන්ධය එළිදරව් වෙයි. ඒක ඔබේ සම්බන්ධතාවය එලි කරනවා පමණක් නෙමෙයි, ඇය වලලන්නට කැමති අතීතයත් හෙළි වෙන්න පුළුවන්. එතකොට තමයි ඇයට හිතෙන්නේ ඒ සම්බන්ධයේ තියෙන විෂ. මිරි උත්සාහ කරන්නේ එහෙම නොවෙන්න වග බලා ගන්න එක. ඒත් තාජින් පවසන්නේ හාත්පසින්ම වෙනස් උත්තරයක්. ඇය පවසනවා මිරි කිව්වත් නැතත් ඇය සේයෝගේ සම්බන්ධය නවත්තන්නයි හිටියේ කියලා. ඊට පස්සේ ආජින්ගේ තාත්තගේ ඝාතනයේ ලිපිගොනුව දාලා තියෙන කබඩ් එකෙන් හොර රහසෙම ඉවත් කරනවා. ඒ ලිපිගොනුව දැන් තියෙන්නේ මිරි අතේ. ආජින්ව හම්බ වෙන්න එනවා සේයෝ. චෝයි මහතාව මේකට පටලව ගත් එකට දොස් නගනවා ඔහු. ඒ වගේ හොඳ මිනිස්සෙකුට දඬුවම් විඳින්න සලස්සපු එකට. ආජින්ට දැනෙන්නේ තමන්ගේ වේදනාව විතරයි. ඇයට අනිත් අයගේ වේදනාවන් දැනෙන්නේ නැති බව පවසනවා. ඇය කරපු වැරැද්දට සේයෝට සමාව දෙන්න බෑ. ඔහු තමන්ගේ අම්මා ඇයට කරපු දේවල් හින්දා සේයෝ ඇයට බැඳිලා ඉන්නවා ඇයව ආරක්ෂා කරන්න. ඒත් සේයෝට බැරි වෙනවා ආජින්ට හැමදාම කරදර කරන ඇයගේ තාත්තව මරා දබන්න. ඉතින් මේ හින්දා ආජින් පවසන්නේ සේයෝ ඇයව කවදාවත් ආරක්ෂා කළේ නෑ කියලා. මේ හැම දෙයකටම වග කියන්න ඕනේ ආජින් උනාට සේයෝට ඇයව දාලා යන්න බෑ. ඒත් ඇයට දැනෙන දේ ඔහුට තේරෙන්නේ නැහැ කියලා පවසන්නේ ආජින්. ඇයට ඔහුගේ කරුණාවත් ඇයට ඇයගේ තාත්තා වගේම විලංගුවක් හින්දා ඇය ඔහුට සමුදෙනවා. ඇය ඉහළට නගින්න තීරණය කරලා ඉන්නේ. කිසිවෙක් ඇයගේ මාර්ගයට බාධා කරන්නේ නැති වෙයි කියලා ඇය බලාපොරොත්තු වෙනවා. ඇය සතුට කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඇයට කවදා හරි සතුට හමු වුණොත් ඒක වෙන්නේ වෙනත් කෙනෙකුගේ වේදනාවෙන් කියලා තමා සේයෝට හිතෙන්නේ. ඇයට සතුට කියන මායාව කවදාවත් පවතින්නේ නැහැ. ඔහුට ඒක විශ්වාසයි. දැන් නැගී එන තාරකාව තමා ආජින්. අත්අඩංගුවට පත්වුණ චෝයි මහතා දැන් ඉන්නේ හිරේ. ඔහු ටීවී එකේ දකිනවා ආජින්ව.
අද කතාව මෙතනින් අවසానයි. ඊළඟ එපිසෝඩ් එකෙන් නැවත හමු වෙමු.